එන්නේ මව්කිරි නෙමේ. මුලින්ම එන්නේ කොලෙස්ට්‍රම්. කොලෙස්ට්‍රම් බබා බොන්න කැමති නෑ. පොඩි තිත්තරහක් එනවා. මව්කිරවත් එහෙම කියලා නෑ ඉතින්. හරි නේද? මව්කිරවත් එහෙම කියලා නෑ. ඒක බොන්න ඕනේ නෑ ඌවා යාර. මව්කිරවත් එහෙම කියලා නෑ. මේ එතකොට කොලෙස්ට්‍රම් කියලා කියන එක ළමා බොන්න කැමති නෑ. බබා බොන්න කැමති නෑ. ටික තිත්තරහක් එනවා මේ කොලෙස්ට්‍රම් වල. කහ පැහැති දුඹුරු උකු ස්‍රාවයක් එන්නේ. ප්‍රතිදේහ බහුලයි. හරිද? අනිවාර්යෙන් බොන්න කැමති වුණාට දෙන්නම ඕන මොනවාද? කොලෙස්ට්‍රම්. මුලින් එන්නේ කොලෙස්ට්‍රම් මව්කිරි නෙමෙයි. පැහැදිලිද? මව්කිරි වල සංයුතියයි කොලෙස්ට්‍රම් වල සංයුතියයි දෙකක්. මව්කිරි කියන්නේ එකක්, කොලෙස්ට්‍රම් කියන්නේ තව එකක්. පැහැදිලිද? මුලින්ම මව්කිරි එන්නේ නැහැ කොලෙස්ට්‍රම් එන්නේ. කොලෙස්ට්‍රම් වල ප්‍රතිදේහ බහුලයි. අනිවාර්යෙන්ම ලදරුවාට දිය යුතුමයි කොලෙස්ට්‍රම්. හරිද? දිය යුතුමයි. ගෙදර ඉන්නවනේ පරණ වියෝජි. ඔව්. පරණ වියෝජි නැන්දම්ම. ගෙදර වියෝජි නැන්දම්ම දන්නේ නැති දෙයක් නැහැ. නැන්දම්ම කියනවා බබාට කොලෙස්ට්‍රම් දෙන්න එපා කියලා. අයින් කරන්න කියලා කියනවා. දොවල අයින් කරන්න කියලා කියනවා. හරිද? කවදා හරි දවසක කිව්වොත් මං කිව්වා කියලා කියන්නේ රොඩ්නි සර් කිව්වා කියලා කියන්නේ අනිවාර්යෙන් අපේ සර් කිව්වා කොලෙස්ට්‍රම් දෙන්න කිව්වා කියලා. නැන්දම්ම මේ හරිනේ. හරිනේ. එදායින් පස්සේ නැන්දම්මයි එළිය වැඩි පටන් ගන්නවා. පැහැදිලිද? හරි.